ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ අයත් ඔයාලගේ වැඩිම ඉල්ලීමක් මත අපි කලින් ගියපු තැනට යනවා උත්සුනමියවල සෙරමොනි හෝල් එකට. අපි දැන් ටික දුරක් ආවා. ගෙදර ගාවින් නම් කිලෝමීටර් 46ක් විතර තිබ්බා. තව කිලෝමීටර් 17යි තියෙන්නේ. ඉතින් අද අපි වෙනස්ම දෙයක් කරන්න යන්නේ එතන. අද ගමනට අපිට එකතු වෙලා ඉන්න නිෂාන් අයියයි සනාලුයි. ඉතින් අපි යන් එතනට මේ ටිකක් කලුවර වැඩෙන්න කලින් පොඩ්ඩක් දැන් සමයක ඉඳලා ටිකක් රැ වෙලා මේ කලුවර වෙන්නේ. දැන් වෙලාව 7:22යි මේ හවස. අපි යන් ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ වෙනස් දෙයක් කරනවා බලන් ඉන්න ලොග් ඉස්සරහට. ඉතින් මේ මම හිතන්නේ ජපානයේ පළවෙනි පාරට මේ ස්පේස් පාවිච්චි කරලා මේ vlog එකක් කරන පළවෙනිම කට්ටිය අපි වෙන්නදී අද. ඉතින් මේ බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා. අපි යන්නේ නම් ඉස්සරහට. Turn right, then turn left. Continue straight. Continue for 2 kilometers. අරක හයිවේ එන්ට්‍රන්ස් එකනේ. Continue for 1 kilometer. ඉබරගේ ෆ්ලවර් පාර්ක් එක තියෙනවා guys. දකුණු අත පැත්තට පාරේ. ඔයාලට මතක ඇති අපි දයිජුජි පන්සලනේ සෙන. ඒක මේ වගේම අතුල් පාරක මේ වගේම වයිබ් එකක් තිබ්බ මේ පාරක් තිබ්බේ. මේ වගේම ටයිම් එක අපි ගියේ. පාරට මතක ඇති. බලලා නැති කට්ටිය ඉන්නවා නම් මතක නැත්තම් අනිවාර්යෙන් ආයෙ පාරක් බලන්න. බලපු නැති නැත්තම් අනිවාර්යෙන්ම බලන්න ඒක පළවෙනි vlog එක අපේ. කිලෝමීටර් 13යි තියෙන්නේ. Turn right. ඉන්නා විශේෂ දෙයක් මේ පළවෙනි පාරට මං හිතන්නේ ලංකාවේ කෙනෙක් ජපානය ඇතුලේ මේ හොල්මන් එක්ස්ප්ලෝර් කරන කෙනෙක් මේ සිංහලෙන් කරන කෙනෙක්
ස්පෙල් පාවිච්චි කරලා, ඒ කියන්නේ බ්ලැක් ස්පෙල් එකක් පාවිච්චි කරලා ඒ ඉන්න එන්ටිටි එක, ඒ කියන්නේ ඒ ඉන්න ආත්මය අපිට පේන්න විෂුවලයි, ඒ කියන්නේ විෂුවල් එකක් ගන්න පුළුවන් වෙන්න අපි කොහොම හරි උත්සාහයක් දරන්න කියලා අද හිතන් ඉන්නේ. එදා අපි පළවෙනි පාර ගිය වෙලේ මේ අපිට සද්ද ඇහුණා, එක එක දේවල් වුණා. අපිට කට්ටියක් කිව්වා ඒ පාර පුළුවන් නම් ගිහින් බලන්න. එතන මේ මෙහෙමයි කියලා. ඉතින් අපි ඒ නිසා මේ අපි තුන් දෙනා අද යනවා එතන බලන්න. ඉතින් තව කිලෝමීටර් 11යි තියෙන්නේ. අඩි 15ක් වගේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ මොකද්ද කරන්න කියලා. ඉස්සරහටම බලන් ඉන්න. ගොඩක් අමුතු දේවල් අද වෙයි කියලා මම හිතනවා. මොකද ස්පෙල් එකක් පාවිච්චි එකක් නෙවෙයි, ස්පෙල් හතරක් තියෙනවා පාවිච්චි කරන්න. ඒක සිද්ධින් මත. ඉතින් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේ ස්පෙල් එකෙන් වෙන්නේ මොකද්ද? ස්පෙල් එක අපි කියන්නේ නැතුව මොනේ, මොකද කට්ටිය ඔක try කරන්න බලනවානේ. මේ ඒ නිසා ඉතින් අපි ඒකෙම ස්පෙල් එක පොඩ්ඩක් මියුට් කරලා හරි දාන්න. ඒ වුණත් මේ ඔයාලට මොකක් හරි සිද්ධියක් අපි ගන්න කොහොම හරි full try එකක් දෙනවා අනිවාර්යෙන්ම. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. Slight left. In 300 meters, turn left. සීසන් එකක් විදියට, කියන්නේ දෙවෙනි එපිසෝඩ්, කියන්නේ දෙවෙනි කොටස විදියට අපි මේ ගෙනියන්නේ. ඉතින් බලමු ගිහිල්ලා ඇතුළට මොකද වෙන්නේ කියලා. අපි යමු. ඉතින් යාළුවනේ අපි දැනට ආවා. යාළුවා පේන්නේ නැති මේ පැත්තේ මේ ලොකේෂන් එක දිහා. ඉතින් අපි වෙනදා වගේම EMF රීඩ් එක ගත්තා. ස්පෙල් එකට ඕන බට් එක තියෙනවා. අපි යමු ඉස්සරහට අද වෙන්නේ කියලා බලන්න. මේ අලුතෙන් කියලා තියෙන බෝඩ් එක ගාලා ඇතුළට යන්න එපා කියලා. ඉතින් අපි කොහොම හරි යනවා. ඉතින් මේ අවසරයක් අරගෙන ආවේ. ඒ වුණා එයා බලාගෙන ඉන්න. අපි ඇතුළට යනවා. ඒක කියලා බලමු මොකක්ද වෙන්නේ. මේ කහපාට පටි දාන්න පුළුවන්ද? ඒවා මේක නම්
කැෆේ ගොඩ මුලිය ඒක ආයිකම එදා IMF එක ෆුල් ඇක්ටිව් නේ මෙතනනේ. මෙතන ඔයාලට මතක තියාගන්න අපි අදත් ටෙස්ට් එකක් කරලා බලමු. කිසිම ඇක්ටිව් එකක් නැහැ පෙන්වන්නේ මොකුත්. මේකත් හිතේ නෑනේ. කලින් සැරේ මෙහෙම බෝඩ් එක කඩාවැටලා වගේ දැන්. කඩාවැටෙන්නත් හැබැයි තැනක් නෑනේ. අනේ හොඳ. අම්මගේ මෙතන තිබ්බ මේස කෑල්ලක් වගේ කොද්ද. තව දොරක් තියෙනවා. ඒක මේ පාර්ටිෂන් දාපු දොරවල්. එහෙම දොර වෙන්නේ. ආ වෙන්නත් ඇති. මේ පාර්ටිෂන් දාපු දොරවල්. මේ පැත්තේ තියෙන එකක් නේ. ඉතින් පේන ඇති ඔයාලට මම ආයෙත් මතක් කරන්න. අපි කොච්චර රිස්ක් එකක්ද මෙතන ගන්න කියලා. මේක අවුරුදු ගාණක් වෙනවා මේක අතහැරලා. ඉතින් ඒ අතහැරපු තැන මේච්චර මේ වල වෙනදි මේ කාඩම් වැටලා මාර දේවල් ගොඩක් වෙලා තියෙන්නේ. මේ හැමතැනම හැමදේම කඩම් වැටලා දැන් මාර රිස්ක් එකක් ගන්න මෙතන. පොඩි රිස්ක් එකක් නෙමෙයි මේ හැමදේම කඩම් වැටලා. ගොඩක්ම කියන්නේ සාමාන්‍ය සමහර එක එක જાති මිනිස්සු ඉන්නානේ. ඒ අතරේ සමහර පුද්ගලයෝ ඉන්න දෙයක් අතහැරලා දැම්මම ඒකේ තියෙන බඩු කුඩු කරන්න හරිද එක එක වීදුරු කුඩු කරන්න හරිද සමහර එහෙම ආස මිනිස්සු ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා ඒ තියෙන වටින දේවල් හොරකම් කරන්න එයාලා ගෙදරට අරන් යන්න අන්න එහෙම මිනිස්සුත් ඉන්නවා ඉතින් ඒ ඔක්කොම මිනිස්සු જાති අතරේ හරිද මෙන්න මේ වගේ ලස්සන බිල්ඩිමක් අර මෙන්න මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයාලා වෙනදී සුද්දක් කරන්නේ මේ අයිනේ මාර දාඩියක් දාන්න යනවා පොඩි මෙච්චර රස්නේ තිබ්බේ නේද සලා මතකද මේ දැන කලින් සැරේ ඇවිල්ලා නිසන්නේ මෙතනින් ඇතුලේ එහා පැත්තේ කාමරයක් තියෙනවා හරිද? මේ පැත්තේ. ඔව් මෙතනින් යන්න ඕනේ එහා පැත්තට හරිද? අන්න මෙතනින් යන්න මෙතන. හරි මේ දොරෙන් යන්න තියෙන්නේ. ගිහිල්ලා මම මේ කණිය අයියේ හරි. ගිහිල්ලා ඒ කාමරේ ඇතුලේ ගියාම දොර එකපාරට වැහිලා කවුරුත් තද කරලා ඔහම ඇල්ලුවා වගේ තද වුණා දොර වලදී. දොර වැහිලා එකපාරටම තද වුණා. හරිද? අපිත් ඒක දැක්කා හරිද? කැමරාවටත් අදිලා තියෙනවා ඒක. ඒ දොර කවුරු හරි දැන් කොහොම අපි දැක්ක දොර අල්ලන් ඉන්නවා වගේ. නෝමලි. ඔව්. ඔක්කොම තද කරා වගේ දොර මාරේ තද වුණා එකපාරට ඇතුළේ. තුන් දෙනාම වැසිලා ගියා. නම් ගැස්සුණා ඒකනේ. ගැස්සුණා.
බලාගෙන කොපි. ගයි චාලත් මේ වගේ දේවල් අත්විඳින්න යන්න එපා. මේ ආසයි තමයි හැමෝම බය නැති කියන්නේ හිතේ හයියක් තියෙන මිනිස්සු ගොඩක් ආසයි මේ වගේ දේවල් කරලා බලන්න. ඒ වුණත් රිස්ක් එකක් ගන්න එපා. මොකද මේ අපිත් ගොඩක් ආරක්ෂා කරගන්න දේවල් කරලා එහෙම ආවේ මෙතනට. අපි කොහෙ ගියත් ආරක්ෂාවක් කරගෙන එහෙම එන්නේ. මොකද මේක අපි දන්නේ නැති රටක්. හරිද? අපි දන්නේ නැති මිනිස්සු ඉන්නේ. අවුරුදු ගාණක් වෙනවා අතෑරලා. හරිද? ගොඩක් මිනිස්සු මෙතන මැරලා තියෙනවා. හරිද? ඒ නිසා ගොඩක් කියන්නේ ගෑනු කෙනෙක් ඉන්නේ මෙතන. හරිද නිසන්නේ? ඒ ගෑනු කෙනා මෙතනට පිරිමි කෙනෙක් එයාගේ හස්බන්ඩ් එනකම් එයා බලන් ඉන්නවා මෙතන බ්‍රයිඩ් කෙනෙක්. එයා කියන්නේ එයාගේ ඉටුන් නැතිදී ආසාවන්නේ එයා එනකම් කෙනෙක් බලන් ඉන්නවා. අන්න එහෙම. මේ ගෑනු කෙනා තමයි අපි හොයාගෙන යන්නේ. මොකද කලින් සැරේ ගොඩක් දේවල් වුණා. අපි අන්තිමට මතකද? අපි මේ චාලි ගේම් එක කරන තැන දැම්මේ නැති වුණාට මේ එතන සෑහෙන ගොඩක් දේවල් මේ ගොඩක් දේවල් වෙන්න ගත්තා. මැෂින් එක නැවත් ඥානික වාට. මේ නිකන් ඉන්නේ නැති නිකන් පහනක් පත්තු කරලා වගේ නිකන් තෙල් පුරුදු බඳා. එනවානේ. අපි එනකොටත් කිව්වේ මේක ඇතුළේ අර අමුතුම ගලනවා මේ තෙල් සුවඳ. තාපොත් නිකන් මල් සුවඳක් වගේ එනවා. අපි යම් බලන්න. මාන අමුතුම ගඳක් දෙන්නේ ඒක. මේ බලන්න මේ වලවල් වගේ අයිටම් තියෙන. ඔව්. මවුස් එක දාලා වහන්න පුළුවන් ගානේ. වහන්න උලන් ගන්න. ඔව්. අඩි 5ක් විතර තියෙන ඒවල. ඔව්. කාමරේ ඉන්නේ. මේක ඇතුලේ මාර රස්නයක් නේ දැන් ඉන්නේ. මෙතන ඕපන් තිබිලා. ඔව් දැන් මේ යෝම ඇරිලා තියෙනවා. කොහේ ඇරිලා? ඇරිලා තියෙනවා. ගයිස් අපි මේ වෙනම ගේම් සෙෂන් එකකට යම් බලන්න මේ EMF device එක. මොකද මෙතනින් ගිය සැරේ ගොඩක් ඇක්ටිව් වුණා. අතන ලොකරෙක් ගාවි අපි බලමු. මෙතන ලොකරෙක්වත් වැටුණා එදා අපි එන. අපි මෙහින් ඔහොම ගියා ඉස්සරහට. දඩාංගල එකපාරට මේකක් පියනක් වුණා. අපි යන්න බලමු අද. මේ එකපාරට මේ මැෂින් එක වැඩ නැතු යනවා. ඒකනේ. ඔන්න බලන්න. එක. අමාරු. බලන්න කඩමැල් ඉන්නේ. ඔව් ඔව්. ඉතින් ලිෆ්ට් එකක් තියෙනවා මේ පැත්තේ. ලිෆ්ට් එක. ගයිස් මේ බලන්න ටොයිලට් එකේ ටිෂු පේපර්ස්. තාම ටිෂු එක තියෙනවා ඒක. තාම ටිෂු එක තියන්නේ. මෙතන ඕදී.
EMF ඇක්ටිව් වෙනවා ගයිස්. මෙතන මොකද්ද තියෙන්නේ? ලිෆ්ට් එකද? බක්කියක් වගේ එකක් තියෙනවා. ලිෆ්ට් එකට යන්නේ හරියට මෙතන. මේ වෙච්ච ගමන් මෙතන විතරයි ඒ තියෙන්නේ. දෙන්නේ මං ඇතුළට එනකොට ඔක වැදුනේ නැහැ. ඒක තමයි. ඒක ඇත්ත. මං ඔයාලත් දකින්න නැතිද ගයිස්? අර දැන් නැතුව ගියා දෙක. මෙතන තිබ්බේ. දැන් නැතුව ගියා දෙක. දැන් නැතුව ගියා. දැන් ඔයාලා හිතනවා නම් එතන මොකක් හරි තිබ්බා කියලා. එතකොට දැන් අයිත් තියෙන්න ඕනේ මේ දේ. අඩුනේ. දැක්කද ගයිස්? නෑ බලන්න. දැන් නෑ. ගයිස් මේක බොරුවක් නෙමෙයි. ඔයාලටම තේරෙන්නේ මේක බොරුවක් නෙමෙයි. දැන් මේ ලස්සනට දෙන්නේ. දසුමට චුට්ටක්වත් දෙන්නේ නැහැ. දැන් මෙච්චර ඇක්ටිවිටි තිබ්බා. එදත් මතකනේ ඔයාලට කලින් වීඩියෝ එකනේ. මෙතනින් ඇතුළට එනකොට මේක ඇක්ටිව් වුණා. දැන් අපි ඇතුළට එනකොට දැක්කද මැෂින් එක ඕෆ් වුණා එකපාරට. ආයෙ තට්ටුවක් දැම්මම ආයෙත් ඇවිල්ලා ආයෙ ඕෆ් වුණා. ඊට පස්සේ ආයෙ ඔන් කරලා ඕෆ් කරාම නේ ඕෆ් කරලා ඔන් කරාම තමයි ආයෙ ඔන් වුනේ. මොකද නේද? ආ ඔන්න ටික. නේ උතන් නම් උතන් එන්නේ දැන්. දැන් ඉස්සෙල්ලා හරියට මෙතන තිබ්බේ. උඩට ගත්තත් නෑ මොකුත් නෑ එක මට්ටමක. සමහර විට ඒ මෙතන ඉන්නේ එන්ටිටි එක ගයිස්. දැන් දන්නවා මෙතන අපි ඇවිල්ලා ඉන්නේ කියලා. ඔයාලට තේරෙනවද? මොකද අපි දැන් වෙන කෙනෙක්ගේ අරක්කත්ත දැනගෙන යනකොට මේ එයා ඒ පුද්ගල ඒ කවුරු වුණත් එයා දන්නවා මේ අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි ගයිස්. බලන් ඉන්න අපි යන් ඉස්සරහ. චුට්ටක්